අද අපි ඇවිල්ලා තියෙන්නේ 2026 Pro Food Pro Pack එක්සිබිෂන් එකට. ලංකාව වගේම අන්තර්ජාතික ආහාර නිෂ්පාදන සමාගම් රැසක් මේ ප්‍රදර්ශනයත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් බිස් ඇඩ්වයිසර් අපේ විශ්වාසනීය පාරිභෝගිකවකගේ ෆුඩ් ස්ටෝල් එකකට යන්නයි අපි දැන් සූදානම් ඉන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු එතන මොකද වෙන්නේ කියලා. එන්න මාත් එක්ක යන්න. වරුනේ ඉතින් අපිට පොඩක් කියන්නකෝ මේ ව්‍යාපාරය ගැන විස්තර ටිකක් වගේම මේ අලුත් කෑම ජාති ගැන විස්තර කීපයක්. ඔව් ඇත්තටම කියනවා නම් මම මේ ව්‍යාපාරයට ඇතුල් වුණේ මම ඉස්සලා බැංක කෙනෙක් හැටියට මුලින්ම විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා බැංකු ශාස්ත්‍රීය නිලධාරියෙක් හැටියට ඉඳලා ඊට පස්ව මගේ කුඩා කාලේ ඉඳලා ආශාවක් තිබ්බා සංචාරක ව්‍යාපාරයට ඇතුල් වෙන්න. ඊට පස්සේ ඒක කරගෙන යනකොට දැන්ටම සංචාරක ව්‍යාපාරේ අවුරුදු 14ක නියැලෙනවා. ඒක කරගෙන යනකොට එන ෆොරිනර්ස්ලා අපේ ලෝකල් කස්ටමර් ගෙස්ට්ලාට අවශ්‍යතාවයක් තිබ්බා. අර ඒ කෑම විශේෂ රසයක් තියෙනවා කියලා උන් නිතරම කියා හිටියා. ඒතර ඒකම මට හිතුණා තවත් ව්‍යාපාරයකට ඇතුල් වෙන්න ඕන කියන එක. ඉතින් එහෙම තමයි මේ විස්ටා හවුස් කිචන් කියන එකට ඇතුල් වුණේ මම. විස්ටා හවුස් තමයි සංචාරක ව්‍යාපාරේ නම. ඉතින් විස්ටා හවුස් කිචන් එකට ඇතුල් වෙලා ඒකෙදි ඉස්සෙල්ලාම කරේ සීනි සම්බෝලේ හැදුවේ. ඉතින් ඒක ඇත්තටම ඉන්දියන් කස්ටමර්ස්ලා අතර තමයි ගොඩක් ජනප්‍රිය වුණේ. ඊට පස්සේ මට එයාලට නිකන් දුන්නේ මම ඉස්සෙල්ලාම. ඊළඟට මට කල්පනා කරා නිකන් දෙන එක තේරුම් ගන්න නැහැ නේ මම සල්ලි වලට දෙනවා කියලා. එහෙම යනකොට මම කෘෂි විද්‍යා උපාධියක් කරේ. එතකොට ඒ මගේ ඉන්න ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චරර්ස්ලා මගේ සීනියර්ස්ලා මගේ කලීග්ස්ලා බැච්මේට්ස්ලා ගොඩක් උදව් කරා. ඒ සබ්ජෙක්ට්ස් කරපු අය ගොඩක් මට හෙල්ප් කරා. නොලෙජ් එකෙන්. ඉතින් මම ඒකම මට මම ඒ අතරතුර ලංකාවේ පිටරටවල සංචාරය කරනවා. ඒවත් මට උදව් උපකාර වුණා මට තවදුරටත් මේක වෙනස් විදිහට හිතන්න. ඒතර මම හිතන්න පුරුදු නම් ඒ තියෙන දේවල්ම කරන්නේ නැතුව ඉනෝවේෂන්ස් වලටම යන්න ඕනේ කියලා. ඒ ඉනෝවේෂන්ස් වලට යනකොට මම දැක්ක මිනිස්සු ඒකට තමයි නැඹුරුතාවයේ තියෙන ඉනෝවේෂන්ස් වලට. ඒතකොට එයාලා කැමති අපි නිකන් සම්බෝලයක් ගන්න නැතුව ඒක වෙනස් කරලා දෙන සම්බෝලයක්. උදාහරණයක් විදිහට දැන් කොට්ටපොල් සම්බෝලේ නෙවෙයි දැන් අපි සීනි සම්බෝල් කියන එක අපි ගොඩ දෙනෙක් කන්නේ තෙතටනේ වෙට් එකක්නේ. ඒතර මම ඒක ඩ්‍රයිඩ් ෆෝම් එකෙන් කරා. ඊළඟට දැන් තව උදාහරණයක් තමයි දෙහි වර්ග. ලංකාවේ සිට්‍රස් වැරයිටිස් තියෙනවා ගොඩක්. ඉතින් ඒවා මේ ලංකාවේ ගොඩක් ලුණු දෙහි කියන එකනේ අදහස තියෙන්නේ. නමුත් මට ඕනකම තිබ්බා ලුණු දෙහි නැතුව ලුණු දෙහි වලට එහා ගියපු දෙයක් කරන්න. ඒ අනුව තමයි මම එක එක වැරයිටිස් වලින් ලුණු දෙහි වර්ග කරා. මොනවාද තව මොකද ලයිම් කරි එකක් කරා. ඒක ගිය අවුරුද්දේ මට බෙස්ට් ඉනෝවේටර් හම්බ වුණා ගිය අවුරුද්දේ. ඒ හරහා තමයි මම ප්‍රෝ ෆුඩ් එකට ඇතුල් වුණේ ඇත්තටම. ඒ හරහා ඉතින් ඒ වගේ දේවල් තමයි කරේ. ඊළඟට මම මේ සැරේ ඉදිරිපත් කර අලුත් එකක් ඔය දෙහි බත කියන එක. ඒකත් මම ඇත්තටම සංචාරය කරන අවස්ථාවකදී මම දැකපු දෙයක් තමයි. එතනදී ගොඩක්ම හිතුවේ අර අපේ රටේ කාන්තාව වැඩි හරියක්ම ඉන්නේ කුසියේ හින්දා මට හිතුණා මේ එකපාරට කෙටි කලාවකින් මේ ආහාරය අරගෙන අපේ කෑම ටික අරගෙන මේක ඉවරයක් කරන්න ඕනේ. එතකොට ඒ කට්ටියගේ ටයිම් එක සේවිං. ඔය වගේ ගොඩක් හිතුණා. ඊළඟට ස්ටුඩන්ට්ස්ලාව බේස් කරා අපේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාව. එයාලගේ ගොඩක් රික්වෙස්ට් එකක් තිබ්බා පොඩි කුඩාවට පෝෂන්ස් දෙන්න කියලා. රීසනබල් ප්‍රයිස් එකට. ඉතින් ඒ අනුව තමයි ඔය වගේ නිෂ්පාදන ඔය දුන් තෙල් බත දෙහි බත ඉදිරිපත් උනේ. ඉතින් ඔය ටික තමයි මට හිතන හැටියට තියෙන්නේ. ඉතින් තව ලබන අවුරුද්දේ තවත් මොනවා හරි අලුත් දෙයක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් විස්ටා හවුස් කිචන් කියන්නේ අපේම දේශීය ආහාර වෙළඳපොළට ගෙනියන්න සාර්ථකව දරන උත්සාහයක්. ඉතින් මිස් වරුණී අපේ බිස් ඇඩ්වයිසර්ත් එක්ක එකතු වෙන්න හිතුනේ ඇයි? ඔයාගේ ව්‍යාපාරයේ පුද්ගලික ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න බිස් ඇඩ්වයිසර් තෝරගන්න හිතුවේ ඇයි උත්තමය? ඇත්තටම මට මම ඒක ගැන මුලින්ම අදහසක් ඇති කරගත්තා මේක ව්‍යාපාරේ ලියාපදිංචි කරන්න ඕන කියලා. ඉතින් මම මේව හොයාගෙන යනකොට දැන් සෝෂල් මීඩියා හරහා හොයනවනේ අපි. හොයාගෙන යනකොට මේ කීප දෙනෙක්ම මුණ ගැහුණා. මුණ ගැහුණාම නමුත් මට මේ බිස් ඇඩ්වයිසර් තමයි මගේ විශ්වාසය ගොඩනැගුණේ. ඒ සමාගම ඉතාමත් ඒ කියන්නේ විශ්වාසදායක විදිහට මේ කටයුතු සිදු කරනවා කියලා ඒකේ ප්‍රොෆයිල් එක දිහා බැලුවාම මට දැනුණා. සහ ඒ සේවකයෝ දෙක කතා කරා මේ නිලධාරීන් එක්ක කතා කරාම මට දැනුණා එයාලා යම් දෙයක් බොහොම රිලයබල් විදිහට අපිට කරයි කියලා. ඉතින් ඒ හරහා තමයි මට බිස් ඇඩ්වයිසර් එකට මම ඇතුල් වුණේ සම්බන්ධ වුණේ. ඊළඟට මම මේ වගේ බිස් ඇඩ්වයිසර් එක හරහා මේක ව්‍යාපාරේ ලියාපදිංචි කිරීමෙන් කම්පැනි රෙජිස්ට්‍රේෂන් එක ගැනීම තුළ මම ඕනම තැනකට ගියාම ඒකට ලොකු පිළිගැනීමක් තියෙනවා. ඇත්තටම මට පේන විදිහට දැන් බිස් ඇඩ්වයිසර් රටේ සෑහෙන ඒ කියන්නේ මේ වගේ අපි වගේ කුඩා ව්‍යාපාර ලියාපදිංචි කරලා
බොහොම අර ඒ පුද්ගලයන් බොහොම ස්ටේබල් වෙලා තියෙනවා කියලා මට නිකන් දැනෙනවා. මොකද මම මේ අද මේ මොනවාද මේ ප්‍රෝෆුඩ් ප්‍රෝපැක් 2026ට සහභාගී වුණා. මම දැකපු කීප දෙනෙක්ම බැලුවාම කතා කරලා බැලුවම එයාලා BIS ඇඩ්වයිසර් තමයි අපි වගේ පොඩි අය රෙජිස්ටර් වෙලා තිබ්බේ. ඒකත් හරියම වැදගත්. ඒ වගේම මම හරිය නිකන් බය නැතුව ඕනම තැනකට යනවා. මම කම්පැනි රෙජිස්ට්‍රේෂන් එකක් කම්පැනි එකක් කියලා මට බය නැතුව අද ඇත්තටම මේ ප්‍රෝෆුඩ් එකට එන්න බෑනේ මේ නිකන් සෝල් ප්‍රොපයිට් ආව නම් මට නේද ඒක මට නිකන් මට පිළිගැනීමක් නෑ වගේ දැනෙනවනේ. ඒක හරි රුකුලක් වුණා. ඒ වගේම දැනටත් දැන් අවුරුද්දකටත් එහාම ඉතින් මම රෙජිස්ට්‍රේෂන් එක මට මතක නෑ 2023 නෑ 24 වගේ ඇත්තේ 2024 දැන් අවුරුදු දෙකක් වෙනවා. ඒ කාලය තුල මට හරිම ෆ්‍රෙන්ඩ්ලි ඒ සර්විස් එක very friendly and these මොනවාද ඒ නිලධාරීන් බොහොම සපෝටිව් විදිහට වැඩ කරනවා. ඕනම ප්‍රශ්නකදී අපිට උදව් උපකාර කරනවා. ඉතින් ඒව තමයි ආයතනයකින් අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි මෙහෙම කාර්යබහුලව මේක ව්‍යාපාරයේ යෙදෙනකොට අපිට ඒක හරීම ඊසිලි කරන්න ඕනේ නැත්නම් අපිට ගොඩාක් ඒකේ වැඩ කරන්න ඕනොත් අපිට අමාරුයිනේ. ඒ හින්දා ඒ BIS ඇඩ්වයිසර් very friendly access එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් ස්තුතියි ඉතින් මට මේ තැනට එන්න උපකාර කරාට. ඉතින් ඔයාටත් ඔයාගේම ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය නම් ඒ ව්‍යාපාරයේ පාරිභෝගිකයන් අතරට ගෙනියන්න අවශ්‍ය නම් BIS ඇඩ්වයිසර් අපි සූදානම් සියලු සේවාවන් ඉටු කරලා දෙන්න. ඉතින් පහළ තියෙන නම්බරයකට අදම කතා කරලා ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න.